ශ්‍රීවස්තු නමෝ රාම කන්දසේනා සමාගම වඩිග තන්ත්‍රී මණී කන්දෝද ඔඩ්ඩි මංගල නමෝ නම අග්නි කන්දංච අස්තේන හස්තේන මුඛ කර්ගතේ මුකේත විෂ සර්පේන ශීර්ෂ පංච කේශකේ උදරේ නාගබන්ධ්‍රම් තිලෝ තුරුංග වාහනම් සෝනියම් දේවතා නාම මහපාදන්තේ නමෝ අසනු මැනවි දෙවිඳුනි මා බස කටුක බහිරව වෙමි මෙමා මේගල් තලාවට අදවත් සවන යොම නොය දෙවිඳුනි මෙමට ගනු මැන මගේ පීඩා රැක දෙනු මාව මෙතුවක්කල් මසෑසට දැක නැත නුඹව එනමුදු පීට පැතු නර කැල නිමක් නැත මෙමා දන්න යන්තර මන්තර බෝම මගින් තමයි දුරු කළේ උන්ගේ දෝස ලතෙන් ලඳක් ගෙන ආපැනයක් පෙරදා ඇසුව සැනින් මාහට ඇති විය පීඩා දිය හැකිමුත් ඈටද වරයක් ගලපා විසඳුම කුමක් දැයි මාහට නිනව් නැතා වදනින් වදන ඈවිඳි පීඩා පෙරදා එක්රැස් කර තැබුවා උඩ ඔබේ දෙපා පිටමං වී ගිය පසු එතැන් සිටා ඇයි දෙවිඳුනේ හැරුණේ නුඹ පිටු පසටා නුඹ මෙන් මටත් නැත පිළිතුරු ඇගේ බසට සැනසුම ගෙන දෙම්ද මා කිසි ලෙස ඇයට නොගෙනාව නම් මා වෙත ඈයම පැනය ඉදිරි පස හැරී සිටිනෙමු අදත් මම විස්මේනි දැක නුඹගේ පිබිදීම මෙතුවක් කල් ආවේයිද මිහි පිටට මා බලයද දුරු කළේ නරයින්ගේ දෝෂ සිතා සිටියේ නැත නුඹ සත්‍යයක් බවට අවැසියුනේ නැත මෙතුවක් පැමිණීම නුඹගෙන් විය සැමටම සෙත සැලසීම පෙරදාම වෙත ආයුවතියගේ පැනය කෙලෙස විසදම්ද සකිනුඹ තනියෙන්ම ඈ පවසන විටදී ඇයගේ පියාගැන දෙපළු කරන්නට සිතුනෙමි මට වූව ඇගේ හිත එවැනි තරහක් තම පියාගැන නැති බව දුටු විටදී මා ගල් වී එතන යුක්තිය නොපැතුවෙමි සකියෑ ඈවෙතට පැවසුවේ සමාදෙන ලෙස තම පියාහට තමාට උරුම වූනී රස කුඩා කල ඇගේ පැතුම තව කෙනෙකුට නොවෙන්නට කෙලිලොල් තම දියණියගේ කුඩා කල
හැඟුමට මත්තේ මිරිකා පොඩි කෙරුවම පුතු වී වුව නොහැකිය පව් සමාවට. නැත දිය හැකි සමායගේ පියාහට. ඉක්මන් වනු එපා සගය ඔය විලස දන්නේ නැතිය අප ඇයගේ පියා ගැන සිදු වූ වරදට ඔහුගෙන් දූ වෙතට සාධාරණද ඔහු අප නොදයානී මිතුර මේ වැඩි මතන් පවසන්නේ කෙලෙස නුබ. ඔහු සාධාරණ වන්නේ කෙලෙස දෙලෙස. චුක්තිය නැතුවනේ දෙවිඳුනේ ඈට නෙව. ඒ ගිරිපියා සාධාරණ වනු කෙලෙස. වැටහේ මිතුර ඔබේ සිතැඟීමේ මාහට ඇයට සිදුවකට යුත්ත පෙනේ මට නමුදු සකිය මේ බස අසනුය හොඳට හිමිකම් කිවිය යුතු වරදට පියාමද කෙනෙකු මව්කුසින් මෙලොවට ආදාට බිලිඳෙකු පමණි නමක් ගමක් නැත ඔහුට එදා පටන් ඔහු වැඩෙනා මේ පොළොව හේතුව වේය ඔහුගේ ගති ගුණවලට එලෙස බලන කල ඇයගේ පියාගෙද අතීත කලදිවසින් දුටුවාමාද රිජු ලෙස බැරිය ඔහු වෙත දොස් නගන්නට වේදෝසය ඔහු ගොඩ නැගූ මිහිතලය ඔබ ලෙස සිතයි නම් දෙවිතුනේ සියල්ලම මෙලෝ නීතිය දඩුව බවසි නැත. නරයින්ටම වැරදි බැඳිලා බොම මගේ නැත වරද පවසු නැත ඔබ වෙලස. දෙවිතුනේ ඔබ ඔය කරන දර්ශනය ඉදිරියේ නැවෙනුවේ නැතමා කිසි කලෙක. සත්‍යක් වී ඔබ ඔය පවසන දහම එම සත්‍යින් ඈහට වන ඵලයකිම. පියා නිවැරදි ඔබ ඔය පවසන අයුරි. පිළිගන්නම් වරකටම ඔබේ වද. නමුත් රජුනේ මව් ඇතගේ ජීවත්ව අපොසත්තු එක්කලසද මව් දූරකුම දෙදෙනෙකු පැඳෙද්දී ලෞකික විවාහයෙන් ගොඩනැගේ විශ්වාසය සකී නිරාසයෙන් වෙලුණු නිසා සැමියා හා බන්ධනයෙන් අන්දවිය දැසම ඇගේ ආදරයෙන් අවිශ්වාස නොකළය ඈ සැමියාව නොවිය බයක් ඇහට දූ පිළිබඳව පිටත ලෝකයෙන් දූරක ගනු මිසක සිතුවේ නැත ගින්දර ඇගේ ගෙතුලේ බව සත්‍ය තත්ත්ව දිලනුපේ වදන්වල නොහැකි සත්‍ය පිළිගන්නට මෙදින මට. සුරතිනු රැගෙන වඩිනුවේ රජුනේ කඩුව වැරදි බැඳුනුන්න පළව් සත්කඩට නොවනා ලෙස ඇගේ විපත තව අයට එයයි පැතුවේ ඇවිදින් මෙමාහට නැතපතනුයේ යුක්තිය ඇය වෙතට ඔබටයි අවැසි යුක්තිය දැන් පසදන්න නොදන්නෙහිද සකිනුඹ මගේ අතීතය පෙරවරදේ බැඳීමා අද නිවරදිය යක් බල බිඳී දෙව්වර ලැබූදා සිටම අකුසල් බැරිය නරබිලි තහනම් මෙමට පත්තිනියන් නොතමොන්නට මාලහත නරමස් අමුවම කෑ යකකිනුබ. එවැනි පාපයන් සිදු කළ නුබටාද මිනිසකු මරා යුක්තිය පසදෙනු නොහැක.
කඩික පුර නිරිතාට ඔඩ්ඩින් දාව ඉපදුන මස්සිනේ ගල කඩා විසගෝර සර්පයි කෙලේ ඇඟවට හොදමිනේ පියවදන්වා තුසිත දෙව්ලොව යක්ෂ සේනා රැස් කළේ හෙනේ විලසින පැමිණ මනුලොව නරන් පිළිගෙන වජබුනේ බල පරාක්‍රම ඉදිරියේ නුඹ සියල්ලම පෙරදී ගියේ නුඹව දමනය කරන්නට බැරි තැනයි පත්තිනි පැමිණුනේ හත්සිය දහසක් මතුරා මාල හතක් හැදුවයි බලය යොදා හල් පත්තිනි නුඹේ ගැලට දැමුවයි නුඹේ හැකි බල යොදා වෙරදී හතෙන් හතරක් කඩාගත්තට තුනක් නොහැකිය කඩා ගන්නට නුඹේ ඔද බල බිඳුනයි මාලද පලදාගෙන දේව වරම් ලබමිනේ මෙතුවක් කල්ලි එහෙන් වැජබි සිද්ධ සෝනියන් දෙයනේ දේව වරම් ඉවතලමින් යුක්තිය පසදනු මැනේ යක්ෂ දෙදින් පාවිකුමන් වරදට පලිගනු මැනේ ඉතිරි පත්තිනි මාල ත්‍රිත්වය පලෙන් මාගේ පිද තමන්නං සමාහුව මැන සිද්ධ පත්තිනි දෙයනේ වරෙන් 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 මුට්ටි මස්සිනේ ශ්‍රීවස්තු නමෝ රාම කන්දසේනා සමාගම වඩිග තන්ත්‍රී මණී කන්දෝද ඔඩ්ඩි මංගල නමෝ නම අග්නි කන්දංච අස්තේන හස්තේන මුඛ කල්ගතේ මුකේත විෂ සර්පේන ශීර්ෂ පංච කේශකේ උදරේ නාගබන්ධ්‍රම් තිලෝ තුරුංග වාහනම් සෝනියම් දේවතා නාම මහපාදන්තේ නමෝ